සාදරයෙන් පිළිගන්නවා නියෝටෙක් ප්‍රෝ YouTube channel එකට ඔයාව. ඔයා දන්නවද Gemini කියන්නේ නිකම්ම නිකන් chatbot කෙනෙක් නෙමෙයි. ඔයාගේ හැම වැඩක්ම ලේසි කරගන්න පුළුවන් සුපිරි ඇසිස්ටන්ට් කෙනෙක් කියලා. මම අද ඔයාලට පෙන්නනවා මේ app එකෙන් කරගන්න පුළුවන් වැඩි කවුරුත් දන්නේ නැති. හැබැයි ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු රහස් ටිප්ස් ටිකක් ගැන. මම අද මේ වීඩියෝෙන් කතා කරනවා විනාඩියෙන් ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්න විදිය. ඒ වගේම ඔයා content create කරනවා නම් සුපිරි YouTube thumbnail AI වලින් නිර්මාණය කරන්නේ කොහොමද? ඒ වගේම ඔයා FB page එකක් කරනවා නම් ඒකට ලස්සන meme හදාගන්න කොහොමද කියලා වගේම ඒ විතරක් නෙමෙයි Gemini එක්ක live chat කරලා ඔයාට මොනවා හරි හදාගන්න බැරි technical issue එකක් තියෙනවා නම් එයාට ඒක live පෙන්නලා එයාත් එක්කම කතා කරන ගමන් ඒක live හදාගන්න විදියත් මම ඔයාලට පෙන්නනවා. ඉතින් මේ ටික දැනගත්තොත් ඔයාගේ දවසේ වැඩ කටයුතු ගොඩක් ඉතුරු කරගෙන ඔයාට වැඩෙක් වගේ Gemini use කරලා මේ app එකෙන් ඔයාට සෑහෙන වැඩ කොටසක් කරගන්න පුළුවන්. එහෙනම් ඔයා channel එක subscribe කරන ගමන් වැඩි කතා නැතුව අපි යමු මේ tips ටික මොනවද කියලා බලන්න. ඉතින් ඔයාත් YouTube video හදන කෙනෙක් නම් ඔයා දන්නවා thumbnail එක කියන එකේ කොච්චර වැදගත්කමක් තියෙනවද කියලා. ඉතින් අපිට දැන් thumbnail හදන්න එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. අපිට ඒක AI වලින්ම කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ChatGPT app එක open කරනවා. මම ChatGPT එකට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. මම මගේ නියෝටෙක් ප්‍රෝ YouTube channel එකට වීඩියෝ එකක් හැදුවා. මට ඒකට thumbnail එකක් හදා ගන්න ඕනේ. ඒකේ title එක පොර WhatsApp account එක GF game බේරගමු. මේකට මම මගේ image එකක් add කරනවා. මම ඒකේ iPhone එකක් අතේ තියන් hina වෙලා ඉන්න ඕනේ. background එක neon blue color එකට හුරු වෙන්න ඕනේ. නියෝටෙක් vibe එකට ගැලපෙන්න ඕනේ. ඊට පස්සේ thumbnail එක යටින් ආය ටෙක්ස්ට් එකක් දාන්න ඕනේ. ඩබල් ගේම් ගහන අය නැරඹිය යුතුම වීඩියෝ එකක් කියලා. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් WhatsApp logo එක තියෙන්න ඕනේ. මට මේක නැනෝ බනානා වලින් හදාගන්න හොඳ prompt එකක් ලියලා දෙන්න කියලා type කළා. මම මේක මෙන්න මේ විදිහට send කරනවා. ඊට පස්සේ දැන් මම prompt එක ලියලා ඉවරයි. මම මේක මෙන්න මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ මම prompt එක copy කරගෙන Gemini app එක open කරනවා. ඊට පස්සේ මෙතනින් create image කියන එක දීලා මෙතන fast කියන එක pro වලට දාගන්නවා. ඔයාලට අනිවාර්යයෙන්ම fast කියන එක pro වලට දාගන්න. නැත්නම් සිංහල අකුරු හරියට generate වෙන්නේ නැහැ මේකෙන්. fast එකෙන් හැදුවොත් එහෙම සිංහල අකුරු හරියට generate වෙන්නේ නැහැ. ඒකෙන්ද ඒක අනිවාර්යයෙන්ම pro එකට දාගන්නම ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට මගේ photo එක මේකට add කරනවා. ඊට පස්සේ මම අර ChatGPT එකෙන් හදාගත්තු prompt එක මේකට paste කරනවා. paste කළා මෙතනින් මේක මෙන්නම send කරනවා. right ඔයාලට පේනවා අපි ඉල්ලපු thumbnail එක ඒ විදිහටම නියමෙටම හදලා තියලා තිනවා. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන අයිනේ Gemini logo එක තියෙනවා. ඉතින් අපිට මේ image එක crop කරන්න බෑ මොකද මේ තියෙන ratio එක එහෙම තියෙන්න ඕනේ. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා PCM Gemini logo එක අයින් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඊළඟට තියෙන වටිනාම වැදගත්ම දේ තමයි අපිට දැන් CV හදන්න shop ගානේ ගිහිල්ලා දඟලන්න ඕනේ නැහැ. අපිට දැන් ඒක AI හරහාම එකම එක prompt එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරන්න ඔයා Google එකට ගිහිල්ලා free CV template කියලා search කරලා ඔයාට කැමති CV template එකක් download කරන්න. මට මේක හොඳයි කියලා හිතුණා මම මේ CV template එක download කරනවා. ඊට පස්සේ Chrome එක close කරලා ChatGPT එක open කරන්න. ඊට පස්සේ මෙතනින් මේ plus mark එක ඔබලා මම අර download කරාතු CV template එකයි මගේ personal detail ටිකයි මම කොලේ කරලා ඒක photo එකක් ගහගත්තා. මම ඒකත් මෙතෙන්ට attach කරනවා. ඊට පස්සේ මම ChatGPT එකට මෙන්න මෙහෙම කියනවා. මට මේ වගේම CV එකක් හදා ගන්න ඕනේ. මගේ විස්තර දාලා මම ඔයාට මගේ විස්තර තියෙන photo එකක් attach කරලා තියෙන්නේ. මේකට මගේ ෆොටෝ එකකුත් ඇඩ් කරනවා. ඒක CV එකට ගැලපෙන්න ඕනේ. මට මේ CV එක නැනෝ බනානා වලින් හදාගන්න හොඳ prompt එකක් ලියලා දෙන්න කියලා මම මේක send කරනවා. ඊට පස්සේ දැන් මම prompt එක ලියලා ඉවරයි. මම මේ prompt එක මෙන්න මේ විදිහට copy කරගෙන ChatGPT එකෙන් back වෙනවා. ඊට පස්සේ මම Gemini app එකට යනවා. ගිහිල්ලා මෙතනින් create image තෝරලා මෙතන fast කියලා තියෙන එකෙන් pro කියන එකට දාගන්නවා. ඒක ඔයා අනිවාර්යයෙන්ම fast එකෙන් pro එකට දාගන්න. එතකොට මම ඔයාට ගොඩාක් හොඳ result එකක් එන්නේ අන්තිමට. ඊට පස්සේ මම මෙතෙන්ට මගේ photo එකක් attach කරලා මම අර ChatGPT එකෙන් හදාගත්තු prompt එක මෙතෙන්ට
මේ විදිහට පේස්ට් කරලා මේක සෙන්ඩ් කරනවා. ඉතින් ඔයාලට පේනවා පොඩි වෙලාවක් ගියාට පස්සේ හිතා ගන්නවත් බැරි විදිහේ සුපිරි CV එකක් AI වලින් ජෙනරේට් කරලා දීලා තිනවා. ඉතින් මං හිතනවා මේ ටිප් එක ඔයාලට සෑහෙන යූස්ෆුල් වෙයි කියලා. ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් මේක සේව් කරගන්න විතරයි. දැන් ඔයාගේ CV එකේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවරයි. බලන්න කොච්චර ලේසි වැඩක්ද කියලා. Gemini වලින් තියෙන තවත් ලොකුම වාසියක් තමයි අපිට දැන් YouTube වීඩියෝ සම්පූර්ණයෙන්ම බලන්න ඕනේ නෑ. මොකද දැන් අපි හොයන කරුණට අදාළ සිංහල වීඩියෝ එකක් තිබ්බේ නැත්නම් අපිට පුළුවන් වෙන භාෂාවෙන් කරලා තියෙන වීඩියෝ එකක් අරගෙන ඒකේ තියෙන දේවල් සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා බලන්න පුළුවන්. ඒ වැඩේ කරන්න මෙන්න මෙහෙමයි. ඔයා YouTube එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න ඕන වීඩියෝ එකේ ලින්ක් එක මෙන්න මේ විදිහට කොපි කරගන්න. ඊට පස්සේ Gemini app එක ඕපන් කරලා අර අපි කොපි කරගත්ත ලින්ක් එක මෙතෙන්ට පේස්ට් කරලා මේකේ තියෙන දේවල් සිංහලෙන් සාරාංශ කරලා දෙන්න කියලා ටයිප් කරලා මම මේක සෙන්ඩ් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඒ YouTube වීඩියෝ එකේ තිබ්බ කරුණු ටික මෙයා හරිම ලස්සනට මෙන්න මේ විදිහට ටයිප් කරලා දීලා තිනවා. ඉතින් තවදුරටත් අපිට අපි හොයන මාතෘකාවට අදාළ සිංහල වීඩියෝ එකක් තිබුණ නැත්නම් ඒක කවුරු හරි කෙනෙක් වෙන භාෂාවකින් කරලා තියෙනවා නම් ඒකේ ලින්ක් එක අරන් වෙලා Geminiට දීලා ඒකේ තියෙන දේවල් සාරාංශ කරලා මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි. මම පුළුවන් තරම් සිංහලෙන් උත්තර දෙන්න බලන්නම්. මට කියන්න ඔයාට අද මොකක්ද කරන්න ඕනි? මේ තියෙන්නේ මේ මගේ ලැප් එකේ ස්පෙસિෆිකේෂන්. මට දැනගන්න පුළුවන්ද මේ ස්පෙસિෆිකේෂන් වලින් GTA 4 ගේම් එක මේ ලැප් එකේ ප්ලේ කරන්න පුළුවන්ද කියලා? ඔයාගේ ලැප්ටොප් එකේ විස්තර ටික මට පැහැදිලිවම පේනවා. GTA 4 ගේම් එක ප්ලේ කරන්න ඔයාට මේකේ තියෙන ග්‍රාෆික්ස් කාඩ් එක තමයි චුට්ටක් අවුල් වෙන්නේ. සාමාන්‍යයෙන් ගේම් එක ප්ලේ කරන්න ඕන වෙන මිනිමම් ස්පෙක්ස් වලට වඩා ඔයාගේ ලැප්ටොප් එක ගොඩක් හොඳයි. ඒත් ග්‍රාෆික්ස් කාඩ් එක ඔන්බෝඩ් ග්‍රාෆික්ස් වෙන නිසා ගේම් එක ප්ලේ කරනකොට ෆ්‍රේම් රේට් ඩ්‍රොප් වෙන වගේ පොඩි ගැටලු එන්න පුළුවන්. ඔයාට පුළුවන් ගේම් එකේ සෙටින්ග්ස් වල ග්‍රාෆික්ස් ක්වොලිටි එක අඩු කරලා ඒක ප්ලේ කරලා බලන්න. එතකොට ගොඩක් වෙලාවට ගැටලුවක් නැතිව ප්ලේ කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ ගේම් එක තරමක් පරණ ගේම් එකක් වෙන නිසා සාමාන්‍ය කම්පියුටර් වලත් දැන් හොඳින් ප්ලේ වෙනවා දන්නවා. ඔයාට උන නම් මම GTA 4 වලට තියෙන මිනිමම් සෙටප් රික්වයර්මන්ට්ස් ටික තව පොඩ්ඩක් බලලා කියන්නම්. මොකද ඒකෙන් ඔයාට තවත් අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් අපිට FB එකට මීම් හදන්න ඉස්සර වගේ පික්සාර්ට් වල ෆ්‍රොන්ට් ඇඩ් කර මහන්සි වෙවි දඟලන්න ඕනේ නැහැ. ඒ වැඩේ අපිට AI වලට කියලා එකම එක ප්‍රොම්ප්ට් එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයා Google එකට ගිහිල්ලා මීම් ටෙම්ප්ලේට් කියලා සර්ච් කරලා ඔයාට ඕන මීම් ටෙම්ප්ලේට් එකක් හරි ඉමේජ් එකක් හරි ඩවුන්ලෝඩ් කරන්න. දැන් මම මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ඊට පස්සේ මම ආයෙත් ChatGPT app එක ඕපන් කරනවා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම කියනවා. මම FB එකට මීම් එකක් හදන්න යන්නේ. මගේ SL Fun කියන FB page එකට. ඒකේ ටයිටල් එක මෙහෙම hina වෙලා හිටියට පඩියෙන් ඉතුරු තව රුපියල් 200යි. මම මේකට මන්කි කෙනෙක්ගේ ඉමේජ් එකක් ඇටච් කරනවා. ඒක උඩ තමයි මේ ටෙක්ස්ට් එක වැටෙන්න ඕනේ. අහපාටින් තමයි මේ ටෙක්ස්ට් එක වැටෙන්න ඕන. රේෂියෝ එක 1/1 වලින් තියෙන්න ඕනේ. ඒකට ප්‍රොම්ප්ට් එකක් ක්ලියර් දෙන්න නැනෝ බනානා වලට සෙට් වෙන්න. කියලා ටයිප් කරලා මම මේක සෙන්ඩ් කරනවා. දැන් මේ ප්‍රොම්ප්ට් එක ලියලා ඉවරයි. මම ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට කොපි කරගන්නවා. ඊට පස්සේ මම Gemini app එක ඕපන් කරනවා. ඊට පස්සේ ආයෙත් මෙතනින් create image තෝරලා fast එකෙන් raw එකට දාගන්නවා. ඊට පස්සේ මම අර Google එකෙන් download කරගත්තු image එක මෙතෙන්ට attach කරනවා. attach කරලා ඉවරලා මම අර ChatGPT එකෙන් හදාගත්තු prompt එක මෙතෙන්ට paste කරලා මේක send කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි image එක generate උනේ. prompt එක strong මදි මේ වැඩේට. අපි ChatGPT එකට ගිහින් මේ prompt එක තව ටිකක් strong කරගමු. ඉතින් මම ආයෙත් යනවා ChatGPT එකට. chat මම එන්න මෙහෙම type කරනවා. මේ text එක එන්න ඕන image එකේ මැදට. මන්කිගේ මූණ වැහෙන්න බෑ. image එක යටින් page name එක වැටෙන්න ඕන. මේක දැකපු ගමන් funny meme එකක් වගේ එන vibe එකට ඕන. ඒකට හොඳ strong prompt එකක් ලියලා දෙන්න.
කියලා මම මේක සෙන්ඩ් කරනවා. දැන් මේ අපේ අලුත් prompt එක ලියලා දීලා ඉවරයි. මම දැන් මේක copy කරගෙන ආයෙත් Gemini app එක open කරලා ආයෙත් අර image එක මේකට attach කරලා මම අර දෙවෙනිට හදාගත්තු prompt එක මේකට paste කරනවා. ඊට පස්සේ මේක send කරනවා. මට පේනවා ඉස්සෙල්ලා එකට වඩා හොඳ meme එකක් මේ පාර හැදිලා තිනවා. ඉතින් ඔයා ChatGPT කියලා prompt එක ලියාගද්දි අනිවාර්යෙන්ම ඔයාට ඕන විදිහට ඔයා prompt එක edit කරගන්න. ඔයාගේ අපූර්ව පාට ඔයාට ඕන vibe එක ChatGPT එකට කියපුවාම ඒ ටික ඇනලයිස් කරලා ඔයාට හොඳ prompt එකක් ලියලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ලේසියෙන්ම FB meme හදාගන්න පුළුවන් AI හරහා. ඒ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන save button එක දීලා මේක save කරගන්න විතරයි. මෙතන තව චූටි පොඩි අවුලක් තියෙනවා. මෙතන Gemini logo එක. ඉතින් Gemini logo එක අයින් කරගන්න හැටි මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයා කැමති නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් Gemini app එකේ තියෙන තවත් සුපිරිම ට්‍රික්ස් එකක් තමයි ඔයා හිතන්න ඔයා දන්නේ නැති මොකක් හරි භාෂාවකින් මොකක් හරි ડોකියුමන්ට්ස් එකක් තියෙනවා නම් ඔයාට ඒක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ Gemini app එක ඕපන් කරලා මෙතන මේ ප්ලස් මාක් කරන එක බලලා මෙතනින් කැමරා ඕපන් කරලා ඔයාට මෙන්න මේ විදිහට ඒ අදාළ ડોකියුමන්ට්ස් එකේ ෆොටෝ එකක් මෙහෙම කැප්චර් කරලා ඒක ඇටච් කරලා මට මේකේ තියෙන දේවල් සිංහලෙන් ලියලා දෙන්න කියලා ටයිප් කරලා මෙන්න මේ විදිහට සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඒ කොරියන් භාෂාවෙන් තිබ්බ ප්‍රශ්න පත්‍රයේ එහෙම්ම පුංචි වෙලාවක් ඇතුළත සිංහල භාෂාවට මෙයා අපිට ට්‍රාන්ස්ලේට් කරලා දුන්නා. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේ ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා මෙයාගෙන්ම අහලා දැනගන්න පුළුවන්. මම මෙන්න මෙහෙම කියනවා ඔයාට පුළුවන්ද මේවට හරිම උත්තර ටික මට කියලා දෙන්න කියලා ටයිප් කරලා ඔයාට පේනවා මෙතන ෆාස්ට් කියලා තියෙනවා. ඒ ෆාස්ට් කියන එක මම මේ thinking කියන එකට දානවා. එතකොට මෙයා හොඳට හිතලා හරිම උත්තරය තමයි අපිට දෙන්නේ. ඊට පස්සේ මම මේක send කරනවා. ඉතින් ඔයාට පේනවා මේ ප්‍රශ්න පත්‍රයේ තිබ්බ හැම ප්‍රශ්නයකටම හරිම උත්තරේ මෙයා හොඳට හිතලා උත්තරය අපිට දෙනවා. ඉතින් තවදුරටත් අපිට ප්‍රශ්න පත්‍ර වලට උත්තර හොය දඟලන්න ඕනේ නැහැ. කෙලින්ම ෆොටෝ එකක් ගහලා Gemini app එකට දෙන්න විතරයි තියෙන්නේ. එයා අපිට හරිම උත්තර ටික ලබා දෙනවා. ඉතින් මේ AI tips ටික ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයා මේවා කලින් දැනගෙන හිටියද? එහෙමත් නැත්නම් ඔයා දන්න මීටත් වඩා හොඳ tips තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න. ඉතින් එහෙනම් මෙයාගේ වටිනා වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම ජය වේවා.